පාසන් අලෙවි කිරීම තහනම් කළ ආහාර අතිසැකසූ මස් හා මාළු වර්ග sausages, meatballs, bacon, ham වැනි. අතිසැකසූ මස් වර්ග යොදා සකසන ලද ආහාර sausages, bun, burger, hot dog, submarine, pizza. සීනි සහිත බනිස් වර්ග cream bunnies, jam bunnies, pastry, ගැඹුරු තෙලේ බැඳගත් කෙටි ආහාර වර්ග. කෘතිම රසකාරක යෙදූ chili paste, සුප් කැට, සීසනින් පවුඩර් යෙදූ ආහාර වර්ග හා සනික ශුප් වර්ග. අතිසැකසූ සෝස් වර්ග, තක්කලි සෝස්, සෝයා සෝස් වැනි. ෂණික නූඩල්ස් වර්ග. අතිසැකසූ පැකට්, ටින් කරන ලද අච්චාරු වර්ග. chewing gum, toffee, lollipop, දෝසි, ලොසින්ජර්, කිසස්, ජුජුබ්ස්, බොම්බේ මොටායි, බුල්ටෝ වැනි සීනි අධික ආහාර. අයිස් පැකට්, අයිස් පළම්. ජෙලි වර්ග, අධික ජෙලටින් අඩංගු ආහාර. බූන්දි, මස්කට්, දොදොල්. බයිට්, මුරුක් වැනි ලුණු යෙදූ ෂණික ආහාර. එක්ස්ක්ලූඩඩ් ක්‍රන්ච් ස්නැක් කියන්නේ ටිපි ටිප් වගේ ඒවා. චොක්ලට් වර්ග, ඩෝනට්, ඉක්ලෑක්ස් වැනි කිටි ආහාර. සියලුම බිස්කට් වර්ග, කේක් වර්ග. අධික සීනි සහිත පුඩින් වර්ග, අයිස්ක්‍රීම් සහ අධිසහිත කළ අතුරුපස වර්ග, කාබනීකృత බීම වර්ග. අධික සීනි සහිත බීම වර්ග, කෘත්‍රිම රස උසස්කාරක සහ වර්ණකාරක යෙදූ බීම වර්ග සහ බීම පැකට්. රසකාරක වර්ණකාරක යෙදූ කිරි වර්ග සහ යෝගට් පානය. ශක්ති ජනක පාන වර්ග. රසකල පළතුරු බීම, නෙක්ටර්, කෝඩිල් වර්ග. ක්ෂණික තේ සහ කෝපි වර්ග. මේ ලිස්ට් එක කියවද්දි සමහර වෙලාවට තියෙන්න හිතෙන්න පුළුවන් ගොඩක් ආහාර කන්න නෑනේ කියලා. ඒ වුණාට මේ මාර්ගෝපදේශයක් වැළුවාම අපේ ප්‍රධාන ආහාර වෙනුවට ගන්න පුළුවන් ප්‍රධාන ආහාර වට්ටෝරු විශාල ප්‍රමාණිකුත්, අතුරු ආහාර වට්ටෝරු විශාල ප්‍රමාණිකුත්, වර්ණවත් රූපත්, ඒවා හදන විදිහත් ඔක්කොම එක්ක ඇතුළත් කරලා තියෙනවා.